ඉතින් කොහොමද ඔයාලට? අද මේ වීඩියෝ එක ලස්සන ජුවලරිස් පාවිච්චි කරන්න කැමති ඔයාලට ඒ වගේ දේවල් තෑගි දෙන්න කැමති කට්ටියට තමයි. ඉතින් මම කරන්නේ ක්‍රෝචෙට් අයිටම්ස් නේ. ක්‍රෝචෙට් කියන්නේ ඇත්තටම පිස්සුවක් ළමයි. ක්‍රෝචෙට් වලින් කරන්න පුළුවන් දේවල් සීමාවක් නැහැ. මම අද කතා කරන්නේ ක්‍රෝචෙට් ජුවලරිස් ගැන. වැඩිපුරම කතා කරන්නේ ඉයරින්ග්ස් ගැන. දැන් ඔයාලට මෙතන පේන්නේ මම මගේ ඕඩර්ස් වගේ කරපු ජුවලරිස් ටිකක්, ඩිසයින් ටිකක්. ඔයාලට මගේ FB page එකට ගිහින් බලලා තව ඩිසයින් ගොඩක් බලා ගන්න පුළුවන්. මම ඔයාලට ඩිසයින් දෙක තුනක් පෙන්නන්නම්. දැන් මම මේ දාගෙන ඉන්නේ හූප් ඉයරින් කියන එක. ඒකෙත් අපිට ගොඩක් ඩිසයින් කරන්න පුළුවන්. මේ වගේ කලර්ස් මික්ස් කරලා කරන්න පුළුවන්. ඒ වගේම එක පාටකින් එහෙම කරන්න පුළුවන්. දැන් මේකෙන් දැන් අපි මේ කරලා තියෙන්නේ හූප් ඉයරින් එකේ වටේට ඩිසයින් එක. ඒ වගේ නැතුව හූප් ඉයරින් එක ඇතුළටත් ඉයරින් එක ඇතුළටත් අපිට ඩිසයින් එක කරන්න පුළුවන්. දැන් මේ හූප් ඉයරින් ගත්තාම ඒවැ සයිසස් තියෙනවා. හැමෝම ලොකු ඉයරින්ස් දාන්න කැමති නැහැනේ. එතකොට මේ වගේ පොඩි සයිස් එකේ ඉඳලා ගොඩක් ලොකු සාමාන්‍ය සෙන්ටිමීටර 6ක් 7ක් වගේ ලොකු රවුම් වෙනකම්ම තියෙනවා. රවුම චරිතර ලොකු රවුම් වෙනකම්ම තියෙනවා. සෙන්ටිමීටර 7ක් විතර වගේ වෙනකම් ඒ වගේ සයිස් වලට තියෙනවා. මගේ ළඟ තියෙන්නේ මේ සයිසස් තුන තමයි දැනට. එතකොට තව ගත්තොත් මේ වගේ අමිගුරුමි කියන්නේ අමිගුරුමි කියලා. කියන්නේ අමිගුරුමි තමයි මේ ක්‍රොෂෙට් කරලා තියෙන ඩිසයින් එකට කියන්නේ. ඒකට මේවට අගස්ති බෝල කියලා කියන්න පුළුවන්. මේ විදිහට ඩිසයින් කරන ඒවා. ඒකට තමයි අපි දැන් තව කතා කරලා මේවා කරලා තියෙන මැටීරියල් ගැන. සමහර අයිටම්ස් වල කරලා තියෙනවා Apple T20 එකෙන්, T10 එකෙන්. ඒ වගේම ගොඩක් අපි ජුවලරිස් කරද්දී අර ගොඩක් චූටි අයිටම්ස් කරද්දී අපි කරන්නේ pearl cotton එකෙන් තමයි, යාන් එකෙන් තමයි. එකෙන් කරාම අර මේ අයිටම් එකෙන් කරලා තියෙන pearl cotton එකෙන් ගොඩක් සියුම් දේවල් පෙන්වන්න ඕන අපි කරන්නේ pearl cotton එකෙන්. එතකොට අර ඒ ඩිසයින් එක අපිට ලස්සනට ගන්න පුළුවන්. නිකන් ලොකු ඩිසයින් එකක් කරනවා නම් අපිට Apple T10 හරි T20 හරි කරන්න පුළුවන්. ඇත්තටම දැන් අපිට ගර්ල්ස්ලා ගොඩක් තියෙන ප්‍රශ්නයක් තමයි පාටි එකට හරි වෙඩින් එකකට හරි යන්න ලෑස්ති වෙද්දී අපි දැන් ඇඳුමක් ගත්තාම ඒ ඇඳුමට ගැලපෙන ජුවලරිස් හොයන එක. ඒකට ජුවලරිස් හොයන්න ගියාම ඒ ජුවලරිස් වලට මැච් වෙන දැන් අපි ඇඳුමට මැච් වෙන කලර්ස් නැහැ. එක්කෝ ඒ තියෙන ඩිසයින් වලට අපි කැමති නැහැ. ඒකට අපේ හිතේ තියෙන ඩිසයින් එක අපිට හොයා ගන්න නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට ඉතින් අපිට ක්‍රෝචෙට් වලින් පුළුවන් දැන් මලක් හරි මොනවා හරි අපේ හිතේ තියෙන අයිටම් එක අපිට ඒ විදිහටම හරි ඒ විදිහට චුට්ටක් වෙනස් කරලා හරි දැන් සමහර අයිටම් තියෙන ක්‍රෝචෙට් වලින් කරන්න බැරි දේවල් ඒකට ඉතින් අර ගොඩාක් දුරට එයා හිතේ තියෙන දේට සමාන දෙයක් හරි අපිට හදාගන්න පුළුවන්. ඉතින් මේ දැන් හෑන්ඩ්මේඩ් අයිටම් කියන එක සාමාන්‍යයෙන් දැන් අපිට අද ඉල්ලුවොත් හෙට දෙන්න පුළුවන් අයිටම් එකක් නෙවෙයිනේ. ඒ නිසා කාට ඕඩර් එකක් දෙනවා වුණත් අපි හිතන්න ඕනේ අපි දැන් අපිට ඕනේ දවසක සති දෙකකටවත් කලින් ඕඩර් එක දෙනවා නම් ඇත්තටම ඒක අයිටම් එක ගන්න කෙනාටත් ලේසි අයිටම් එක හදන කෙනාටත් ගොඩක් ලේසි. මොකද මොන අයිටම් එක උනත් හෑන්ඩ්මේඩ් අයිටම් එකක් කියන එක අර එකපාරටම එහෙම කරලා එහෙම දෙන්න බෑ. මොකද ඒක ගැන හිතලා නිවි සැනසෙල්ල ඒක හදන්න ඕනේනේ. මොකද ගොඩක් ඉවසීමෙන් කරන්න ඕනේ වැඩනේ. ඒක නිසා අර අපි ඕඩර් එකක් දෙනකොට ඒක පොඩ්ඩක් අර අපි හිතලා බලලා සති දෙක අඩුම තරමේ සති දෙකක්වත් තියලා දෙනවා ඇත්තටම හරිම ලේසි. ඉතින් දැන් ඔයාලට මගේ FB page එකට ගියොත් බලා ගන්න පුළුවන් තව ඩිසයින් ජුවලරි ඩිසයින් නෙක්ලස් චෝක ඩිසයින් එතකොට ඉයරින් ඩිසයින් තව බලන්න පුළුවන් අර ෆ්ලවර් ගාලන් කියලා මල් මේකට මල් මාලා කියලා කියන්නේ. ලංකාවේ නම් ගොඩක් අය ඒවා පාවිච්චි කරන්නේ නැහැ. පිටරට වල අය තමයි පාවිච්චි කරන්නේ. ලංකාවේ පාවිච්චි කරන්න බැරි නැහැ ඉතින්. ඒ වගේ ලස්සන ජුවලරි ඩිසයින් බලා ගන්න පුළුවන් ඔයාලට මගේ FB page එකට ගියොත්. මගේ FB page එක follow කරලා නැති අය follow කරන්න. YouTube channel එකත් subscribe කරලා නැති අය subscribe කරන්න. යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් බලන්න හැමෝටම සුබම සුබ දවසක්.